සාමාන්‍ය පෙළ ව්‍යාපාර සහ ගිණුම් කරන අධ්‍යයනය. නැත්නම් ඔයාලා හැමෝම දන්න O level commerce. ඔය කියන තරම් අමාරුද ප්‍රශ්නාර්ථයක්. මගේ ළඟට එක එක විදිය ළමයි එනවා. හරිද? එක කොටසක් ඉන්නවා 11 වසරේ ඉන්නේ. අනිත් මිස් මම 10 වසරේ මුකුත් දන්නේ නැහැ. මිස් මට තේරෙන්නේ නැහැ. මට බේසික් අහුන්නේ නැහැ. මම 10 වසරේ වෙන විෂයක් කරේ. දැන් 11 වසරේට වෙන විෂයක් කරන්න. අනේ මිස් මේක තේරෙන්නේ නැහැ. මම ෆේල් වෙයිද? ඔය එක කොටසක්. තව කොටසක් 10 වසර accounting පටන් ගත්තාම. අනේ මිස් මොකද්ද මේ දිත්තසටහන් න්‍යාය කියන්නේ? අනේ මිස් ඇයි මේ එකක් හර කරාම අනිත් එක බැර කරන්නේ? මිස් හර කරන account එකයි බැර කරන account එකයි අපි කොහොමද තෝරගන්නේ? ඔන්න එක කොටස. තවත් කොටසක් ඉන්නවා subject එක තෝරගන්න කලින් 10 වසරට එද්දිම. අනේ මිස් මොකද්ද මේ කොමර්ස් කියන්නේ? මේක කරලා අපිට ඒකක් ගන්න පුළුවන් වේද? මේක අපි කවදාවත් දන්නේ නැහැ නේ. මොකද්ද මිස් මේකේ තියෙන වැදගත්කම? ඔන්න එක එක විදිහේ ප්‍රශ්න අහන ළමයි. මං හිතන්නේ මේගොල්ලෝ මෙච්චර ප්‍රශ්න අහන්නේ මේ සබ්ජෙක්ට් එක කියන පොඩි චකිතයක් තියෙන නිසා. හැබැයි මං ඔයාලට කියන්නේ මේ සබ්ජෙක්ට් එකට බය වෙන්න ඕනේද? කොහෙත්ම නැහැ. ඔයා දන්නවද 10 වසරට එද්දී පළවෙනි කාණ්ඩයේ විෂයක් විදිහට තියෙන මේ කොමර්ස් සබ්ජෙක්ට් එක අද වෙද්දී ළමයි අතර ජනප්‍රියම විෂයක් බවට පත් වෙලා තියෙනවා කියලා. ඒකට හේතු ගොඩක් තියෙනවා. එක මේක හරිම කාලීන විෂයක්. හරිම අප්ඩේටඩ් සහ ප්‍රැක්ටිකල් ප්‍රායෝගික විෂයක්. හැම මිනිසෙක්ටම ව්‍යාපාර ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඔයා හිතන්න ඔයා නැගිට වෙලේ ඉඳන් නිදා ගන්නකම් එක එක විදිහ භාණ්ඩ සාසයව පරිභෝජනය කරනවා. ඉතින් මේව හදන්න ව්‍යාපාරනේ. ඉතින් මිනිස්සුන්ට ඒ සාමාන්‍ය දැනීම හරි ලැබෙන්න ඕනේ නේද? ඉතින් මේ බේසික් නොලෙජ් එක හම්බ වෙන්නේ O level commerce වලින්. ඉතින් මේක හරිම කාලීන සහ වැදගත් විෂයක්. මේක ඔයාගේ ජීවිතේට කොහෙදී හරි වැදගත් වෙනවා. අනිත් පැත්තට මේක හරිම ඉන්ට්‍රස්ටිං විෂයක්. ළමයි බය වෙනවා. මේක පාඩම් කරන්නත් තියෙනවා, මේක ගණන් හදන්නත් තියෙනවා. අනිත් මිස් ගණිතේ නම් ගණන් විතරයි. අපිට ගණන් හදලා ඉන්න පුළුවන්. හැබැයි අපිට ඉතිහාසය වගේ නම් පාඩම් කරලා ඉන්න පුළුවන්. ඒකක් ගන්න පුළුවන්. අනේ මිස් මේකේ දෙකම තියෙනවානේ. අපිට දෙකම බැරි නම් අපිට ඒකක් ගන්න බැරි වෙයිද? ඔන්න අනිත් බය. හැබැයි මේක බය වෙන දෙයක් නැහැ. මොකද මේක ඉතිහාසය වගේ වර්ෂ ගණන් පාඩම් කරන ලොකු කන්ටෙන්ට් එකක් තියෙන සබ්ජෙක්ට් එකක් නෙවෙයි. මේක හරිම ප්‍රායෝගිකයි. ප්‍රායෝගික උදාහරණ වලින් හරය මතක තියාගෙන නිර්වචන කටපාඩම් නොකර අර key points ටික අල්ලගෙන ගානට business studies කොටස cover කරගන්න පුළුවන්. accounting වල දිත්තසටහන් මූලධර්මය කියලා තියෙනවා, න්‍යාය කියලා තියෙනවා, පොඩි concept එකක්. ඒක දැනගෙන එතනින් පටන් අරන් වැරදි නිවැරදි කිරීම, ශේෂ පිරික්සුම, ලාභ ගිණුම්, මූලික ප්‍රකාශනය, නිෂ්පාදන පිරිවැය, බැංකු සැසඳුම් ප්‍රකාශනය, ඔය වගේ හරිම රසවත් ගිණුම් කරන කොටසක් ඔස්සේ තමයි මේ විෂය ගලාගෙන යන්නේ. කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අනිත් එක තමයි මේ සබ්ජෙක්ට් එකේ O level paper එක අපිට ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්. එකම රටාවකට තමයි මේ පේපර් එක ඔයාට එන්නේ. අපිට ගිය අවුරුදු වල තිබ්බ ප්‍රශ්න රටාව ඇනලයිස් කරලා මේ අවුරුද්දේ අපිට මේ වගේ දේවල් කියන එක ඔයාට වුණත් ටිකක් එක්ස්පර්ට් කෙනෙක් වුණාම තේරුම් ගන්න පුළුවන්. ඉතින් ලේසියෙන් ඒකක් ගන්න පුළුවන් සබ්ජෙක්ට් එකක් තමයි මේ සබ්ජෙක්ට් එක. ඒ නිසා ඔය තියෙන අනවශ්‍ය බය නැති කරගන්න ඕනේ. සබ්ජෙක්ට් එකක් අමාරුද නැද්ද කියන එක හරිම සබ්ජෙක්ටිව් දෙයක්. ඒ කියන්නේ ඒක මනුස්සයාගේ මනුස්සයට වෙනස් වෙනවා. මට ඇනිච්ච සබ්ජෙක්ට් එකක් නම් මට ඒක අමාරුයි. නේ මට කොමර්ස් බැරි නම් මම ඒක අමාරුයි කියලා තව කෙනෙක්ට කියනවා. හැබැයි ඒක වැරදිනේ. නේ ජීවිතේ එහෙමනේ. අපි දෙයක් ගැන දන්නේම නැත්තම් අපි ඒක කරලා බලන්න ඕනේ හොඳද නැද්ද කියලා. නේ ඒක අපිට ගැළපෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා මේ සබ්ජෙක්ට් එක කරලා බලන්න. කරගෙන යද්දි මට විශ්වාසයි ඔයාට මේක හරිම රසවත් කියලා තේරෙනවා. එතකොට ඔයාලට මේක අතාරින්න හිතෙන්නේ නැහැ. මට ඒක විශ්වාසයි. ඒ නිසා මම මේ මුලින්ම කියපු අර කොටස් තුනේ ළමයිට දෙන උපදේශ තමයි ඔයා 10 වසර මග ඇරිලා ඉන්න කෙනෙක් නම් 11 වසරට ඇවිල්ලා ඉන්නේ. ඔයාට අවුරුදු දෙකේ සිලබස් එක අවුරුද්දෙන් ස්පීඩ් කවර් කරගන්න පුළුවන්. මගේ ළඟට එහෙම ස්ටුඩන්ට්ස් ඇවිල්ලා ඒ එකක් අරගෙන තියෙනවා. ඒ නිසා මේක බැරි දෙයක් නෙවෙයි. ඕනේ වෙන්නේ ඔයාගේ කැපවීමයි, ඔයාගේ ફોකස් එකයි විතරයි. අනෙක් ළමයි ටික 10 වසර accounting පටන් ගන්නතර බය ඉන්නේ. ඒක කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. ඕක උගන්වන්න ඕනේ හරි සරල විදියට. අර පටලගෙන හර බැර ලූකා පැෂියෝලි ගැනයි අරවයි මේවයි එකපාරට ඔලුවට ළමයිට දුන්නාම ගණන් එකපාරට ස්ටෙප් බයි ස්ටෙප් යන්නේ නැතුව ගොඩාක් එකපාර දුන්නාම ළමයි කන්ෆියුස් වෙනවා. ටික ටික තමයි උගන්වන්න ඕනේ. ඉතින් ටික ටික ඒක ඔලුවට දාගත්තොත් මේක අමාරු නෑ.
අනිත් එක ඔයා මේක තෝරගන්න ඉන්න ළමයෙක් නම් මතක තියාගන්න ඔයා මේ හරිම වැදගත් විෂයක්. ඔයාගේ ජීවිතේට අවශ්‍ය වෙන විෂයක් තමයි තෝරගන්නේ. වැදගත්ම පොයින්ට් එකක් තියෙනවා. ඔයා A level කොමර්ස් කරන්න හිතන් ඉන්නවා නම් ඔයාට ෆවුන්ඩේෂන් එක මෙතනින් දාගන්න පුළුවන්. O level කොමර්ස් නැතුව A level කොමර්ස් කරන එක හොඳයි. ප්‍රශ්නයක් නැහැ, පුළුවන්. හැබැයි O level කොමර්ස් උත් කරලා A level කොමර්ස් කරන්න එනවනම් හොඳයි. මගේ O level කාලේ මම මේ සබ්ජෙක්ට් එක තෝරගත්තෙම ඒක හිතාගෙන. මම A level කොමර්ස් කරනවා කියලා හිතාගෙන. ඉතින් ඔයාලට එහෙම බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ සබ්ජෙක්ට් එක O level වලට කරන එක ගොඩක් හොඳයි. ඒ නිසා මොන ළමයෙක්ට උනත් මම කියන්නේ මෙයා අමාරුයි කිව්වා, මෙයා අමාරුයි කිව්වා, මේ අයියට B එකක් ආවේ, මේ අයියට එකක් ගන්න බැරි වුණා, මේ අයිය ෆේල් වුණා. එහෙම එක එක අය කතා හිත මේ සබ්ජෙක්ට් එක තෝරගන්නවද නැද්ද කියන එක ගැන කල්පනා කර නම් ඉන්නේ. තවත් කල්පනා කරන්න දෙයක් නැහැ. මේ ඔයා තෝරගන්න යන්නේ හොඳ තේරීමක්. එයාට වෙන විෂයක් ගැන තෝරගන්න ආසාවක් නැත්තම් ඒ කියන්නේ ඔයාට දෙමළ හෝ වේවා, ලැන්ග්වේජ් එකක් හෝ වේවා, ඔයා එහෙම එකක් තෝරගන්න නැතුව කොමර්ස් තෝරගන්න ආසාවෙන් ඉන්නවනම් සහ ඔයා සැකෙන් ඉන්නවනම් මේකට ඒකක් ගන්න බැරි වෙයි කියලා කිසි දෙයකට බය වෙන්න එපා. මේකේ බහුතරයකට A සමාර්ථ B සමාර්ථ ගන්න පුළුවන්. ඒ නිසා විශ්වාසයෙන් මේක තෝරා ගන්න. විශ්වාසයෙන් මේ වීඩියෝස් බලන්න, subscribe කරලා තියාගන්න.